හයි යාළුවනි, අද ඔයාලව මම එකගෙන යන්නේ ලියෝ දිස්ත්‍රික් කන්ෆරන්ස් එකකට. ඒ කියන්නේ 2026 ලියෝ දිස්ත්‍රික් D6 එකේ කන්ෆරන්ස් එක. ඉතින් මොකද අපේ ක්ලබ් එක අයිති වෙන්නේ ඒකට නිසා. ඉතින් මම ගෙදරින්ම සාරීක ලෑස්ති කළා ගියේ කොණ්ඩේ හදාගන්න එකටයි මේකප් එකට ටච් එකට. ඉතින් මේ දකින්නේ මගේ හැම දෙයකම පස්සෙන් මාෂේ අම්මයි මමයි සැලුන් එකේ හැඩ බල ඉතින් වැඩේ වෙන්නේ කොහොමද කියලා බලන් ඉන්න අවස්ථාවක් තමයි. ඉතින් කොණ්ඩේ හදලා ඒ ටික කරාම ඔය තමයි ලුක් එක. ඉතින් ඊට පස්සේ මම යාළුවෙක් එක්ක මට ට්‍රාන්ස්පෝර්ට් එකක් හම්බුණා. ඒකට ඔයාලා මේ දකින්න අපේ කම්පරස් එක තිබ්බ හොටෙල් එක. ඒක තිබ්බේ යෝසෙජ් කඩුවෙල. ඉතින් මේ තමයි මම. ඉතින් ඊට පස්සේ කන්ෆරන්ස් එක පටන් ගනිද්දි මුලින්ම ස්පීචස් තිබ්බා. එක දේවල් තියෙනවා. ඉතින් මම ලොකුවට ඔක්කොම ඇක්ටිවිටීස් ගැන කියන්නවා. ඔයාලට පොඩි ෆුටේජස් ටිකක් ඇඩ් කරනවා. වයි මොනවද වුනේ කියලා. ඉතින් ඒ වගේම ගොඩක් එක්සයිටඩ් මූමන්ට් එකක් හැමෝම ලස්සනට ඇඳලා ලෑස්ති වෙලා තමන් කරපු දේවල් වලට ලැබෙන ගැයීම කොයි වගේද කියන කුතුහලේ. ඒකවල අපේ යාළුවන්ට ලැබෙන හැකවීම වලට සතුටින් එක්කෙනාට එක්කෙනා කන්ග්‍රැචුලේට් කරනවා, ඒක චියර් කරනවා. ඒක හරිම මාරම බොන්ඩ් එකක් තියෙනවා ඒ වගේම තමයි මේ වෙලාවේදී තමන්ට අවෝඩ් එකක් ලැබුණා වගේ අනිත් කෙනාට චියර් කරලා කෑ ගහලා පොඩි ගහලා ඒ සතුට සමරන එක කිසිම ව්‍යාජ බවක් නැතුව ඒක මාරම මූමන්ට් එකක්. ඉතින් ඔයාලට මේ මූමන්ට්ස් ඔක්කොම මේ vlog එක ඇතුලේ බලා ගන්න හම්බ වෙයි. ඉතින් මම හිතනවා මේ vlog එක ඔයාලට එන්ජොයි කරන්න පුළුවන්. ඒ වගේම තවත් ලස්සන ලියෝ මූමන්ට් එකක් ඔයාලත් එක්ක මට ෂෙයා කරගන්න ලැබෙයි කියලා. ඔයාලා මේ දකින්න ඉතින් දිස්ත්‍රික් කන්ෆරන්ස් එක අවසානයේදී අපේ ජයග්‍රහණයන් අපේ මුළු ක්ලබ් එකටම ලැබුණු හැම අවෝඩ් එකම වගේ නැතලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ දකින්න අපේ පොඩි මොමන්ට්ස් ටිකක්. මේ විදියට තමයි අපේ ලියෝ දිස්ත්‍රික් කන්ෆරන්ස් එක අවසන් වුණේ. ඉතින් මල්ටිපල් දිස්ත්‍රික් එකේ මෙමරිස් ටික මම තව වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එහෙනම් එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.